මාකට් එක අප් වුණත් ඩවුන් වුණත් ආදායම් ලබන්න පුළුවන් ෆියුචර් ට්‍රේඩින් බිට්ගෙට් account එක හරහා සිදු කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී අපි බලමු. ඉතින් ඔයා දන්නවා ඕනම exchange එකක් හරහා අපට ෆියුචර් ට්‍රේඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ බිට්ගෙට් account එක හරහා ෆියුචර් ට්‍රේඩ් කරනකොට අපට එතනදී විශේෂ වාසි කීපයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන වාසිය විදිහට අපට පුළුවන් අඩු ට්‍රේඩින් fee එකක් යටතේ මේ බිට්ගෙට් account එකේ ෆියුචර් ට්‍රේඩ් කරන්න. ඒ වගේම මේ බිට්ගෙට් account එකේ වැඩි coin fares ප්‍රමාණයකින් අපට ෆියුචර් ට්‍රේඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හරහා බිට්ගෙට් account එක හරහා ෆියුචර් ට්‍රේඩ් කරන විදිය මුලින්ම සරලව හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඔයාලට තාමත් බිට්ගෙට් account එකක් නැත්නම් මම පහළ description එකේ දාලා තියෙන link එක පාවිච්චි කරලා බිට්ගෙට් account එකක් හදාගන්න. එතකොට ඔයා අලුතෙන් account එකක් හදාගන්නකොට ඔයාලට register bonus එක විදියට $50ක් වගේ ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් බිට්ගෙට් account එක හදන්න දන්නේ නැත්නම් මම බිට්ගෙට් account එකක් කොහොමද හදන්නේ කියලා මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එක බලලා වුණත් ඔයාලට නිවැරදිව බිට්ගෙට් account එක හදාගෙන account එක verify කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ බිට්ගෙට් account එක හරහා කොහොමද ෆියුචර් ට්‍රේඩින් පටන් ගන්න කියලා. ඉතින් ෆියුචර් ට්‍රේඩින් කියනකොට තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන. ෆියුචර් ට්‍රේඩ් කරනකොට අපිට ඒකෙදි විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් වගේම අපිට මේකෙදි ලොකු රිස්ක් එකකුත් තියෙනවා. අපි හරියට රිස්ක් එක මැනේජ් කරන්නේ නැතුව මේ ෆියුචර් ට්‍රේඩ් කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම මේ ෆියුචර් ට්‍රේඩින් සම්බන්ධව මුකුත් නොදැනගෙන මේ ෆියුචර් ට්‍රේඩින් පටන් ගන්න යන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් අපේ මුදල් නැති වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් වැඩි වෙනවා. අන්න ඒකින්ද ඔයා මේ ෆියුචර් ට්‍රේඩින් සම්බන්ධව හොඳට අධ්‍යයනය කරලා ඉන්න. මම මුලින් ඉඳන් පැහැදිලි කරන්නම් කොහොමද බිට්ගෙට් account එක හරහා අපි ෆියුචර් ට්‍රේඩින් පටන් ගන්න කියලා. මුලින්ම කරන්න වාගේ බිට්ගෙට් account එකට log වෙන්න. ඉතින් mobile application එකෙන් log වෙනවා නම් මෙන්න මේ වගේ වට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වා මෙන්න මෙතන තියෙනවා future කියලා බටන් එකක්. අන්නේ future කියන තැනට යන්න. future කියන තැනට ආවට පස්සේ වට මෙන්න මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම මෙන්න මෙතන උඩම තියෙන ඉරිතුන උඩ එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් settings icon එක තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ අපිට මෙතනින් හදා ගන්න තියෙන ප්‍රධානම settings එක තමයි මෙන්න මෙතන තියෙන දෙවෙනි settings එක. ඒකදී අපිට කරන්න තියෙන්නේ one way mode එකෙන් ඉඳන් H mode එකට මාරු කරගන්න එක. ඉතින් one way mode එකේ trade කරන්න පුළුවන්, H mode එකේ trade කරන්න පුළුවන්. මේ දෙකේ වෙනස තමයි ඔයාලට පුළුවන් H mode එකේ දෙපැත්තටම trade කරන්න. one way mode එකේ අපිට එක පැත්තකට විතරයි trade කරන්න හැකියාවක් තියෙන එකම අවස්ථාවේ. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් one way mode කියන එක තියන්න. එහෙම නැත්නම් ඔයාලට පොඩ්ඩක් experience එක තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ H mode එකට මාරු වෙන්න. ඉතින් ඊට පස්සේ මේකේ ඊතුරු settings වල නම් ලොකුවට දෙයක් හදන්න නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍ය මේ interface එකේ තියෙන icon ටික මාරු කරගන්න. ඒ වගේම මේකේ පෙනෙන දේවල් ටික හදා ගන්න වගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඔයාලට කැමති නම් ඒ දේවල් ඔයාලට අවශ්‍ය විදිහට ඉන්ටර්ෆේස් එක මාරු කරගන්න මෙතනින් හැකියාව තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් විතරක් මේ දේවල් ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයා නැවතත් මෙතනින් බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ ඔයාලට නැවත මෙතන බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම තියෙනවා future කියලා එක. අන්න ඒක සිලෙක්ට් කරලා නැත්නම් මෙතන future කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ ට්‍රේඩ් කරන coin fair එක සිලෙක්ට් කරගන්න එක. මෙතනදී මේ coin fair එකක් කියන්නේ මොන coin දෙක අතරද අපි ට්‍රේඩ් කරන්න කියන එක fair කරගන්න එක. උදාහරණයක් විදිහට stable coin එකක් එක්ක අපිට පුළුවන් තවත් coin එකක් fair කරලා ට්‍රේඩ් කරන්න. ඔයාලට මෙතන ට්‍රේඩ් කරන්න හම්බෙන coin fairs ටික මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතන coin fairs කීපයක්ම බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන උඩින් තියෙනවා USDM තියෙනවා. ඒ වගේම USDCM තියෙනවා. මීට අමතරව coin name තියෙනවා. මේ coin name කියන්නේ USD එකත් එක්ක, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකත් එක්ක cryptocurrency fair කරන එක. ඉතින් මෙතනදී BTC USD තියෙනවා. ඒ වගේම Ethereum USD වගේ coin fairs කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන්. ඔයා මේ coin name future යටතේ trade කරනවා නම් මෙන්න මේ coin fairs යටතේ ඔයාලට trade කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන USDM කියන එක තේරුවට පස්සේ මෙන්න මෙතනදී coin fairs දෙකක් තෝරන්න පුළුවන්. coin දෙකක් අතර උදාහරණයක් විදිහට stable coin එකකුත් නැතුව USD එකකුත් නොමැතුව coin දෙකක් අතර crypto coin දෙකක් අතර coin fair එක select කරන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතනත් coin list එකක්ම තියෙනවා, coin fairs list එකක්ම තියෙනවා. ඔයාලට කැමති එකක් මෙතනින් select කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැදගත් එකම තමයි මෙන්න මේ USDM කියන එක. අපි ගොඩක් trade කරන්නේ මේ USDM කියන එකෙන්. ඉතින් ඔයා මෙන්න මෙතන USDM කියන එක select කරලා ඔයාලට කැමති coin fair එකක් මෙන්න මෙතනින් select කරන්න පුළුවන්. මෙතනදී මේ coin fairs වෙන්නන්නේ crypto stable coin එකක් එක්ක වෙනත් coin එකක් fair කරලා. ඉතින් මේකදී තමයි අපි trade කරන්නේ. ඉතින් මම මෙතනින් SUI USDT කියන coin fair එක මෙන්න මේ විදිහට select කරගන්නවා. ඉතින් ඔයාලට කැමති coin fair එකක් select කරගන්න පුළුවන්. ඒක ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන cross කියලා එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් isolate mode එකේ ඉඳන් cross mode එකට මාරු වෙන්න. මේ දෙකේ වෙනස මොකක්ද කියලා පැහැදිලි කරොත් මෙතනදී isolate mode එකේදී වෙන්නේ අපි යම්කිසි trade එකක්
යම්කිසි ප්‍රමාණයකින් ඕපන් කරාට පස්සේ උදාහරණයක් විදිහට ඩොලර් 1කින් අපි ට්‍රේඩ් එකක් දැම්ම නම් ඒ ට්‍රේඩ් එක ලොස් වුණොත් එතනදී ලොස් වෙන්නේ ඒ අපි දාපු ඩොලර් 1 විතරයි. නමුත් ක්‍රොස් මෝඩ් එකේ එහෙම නෙමෙයි. ක්‍රොස් මෝඩ් එකේ එහෙම නෙමෙයි. අපි ට්‍රේඩ් එකට ඩොලර් එකක් දාලා ඒක ලොස් වුණොත් අපේ සම්පූර්ණ ෆියුචර් වලට එකේ තියෙන ඉතුරු බැලන්ස් එකනොත් මේ ට්‍රේඩ් එක අල්ලන් ඉන්න හැකියාවක් තියෙන මේ ක්‍රොස් මෝඩ් එකේ. ඉතින් ඔය අලුත්ම කෙනෙක් නම් මෙතනදී isolate mode එක select කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී leverage එක හදන්න. ඉතින් leverage එක කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට පැහැදිලි කරොත් අපි ට්‍රේඩ් එකට දාන මාජින් එක මෙන්න මෙතන තියෙන ගුණාකාර වලින් වැඩි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන 75x දැම්මොත් අපි ට්‍රේඩ් එකට දාන මාජින් එක 75 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන 75x සිලෙක්ට් කරලා අපි මාජින් එක විදිහට ඩොලර් 2කින් ට්‍රේඩ් එක ඕපන් කරනවා නම් අපිට ඩොලර් 150කින් ට්‍රේඩ් එක ඕපන් කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒක තමයි leverage එකකින් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන open cross කියන දෙකෙන් open කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කොයි price එකෙන්ද කියලා හදන්න පුළුවන්. මෙතනදී පුළුවන් අපිට market price එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. එහෙම නැත්නම් අපි සිලෙක්ට් කරන price එකකින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හදාගන්න හැකියාවක් තියෙනවා. මෙතනදී මේ market price කියන එක සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන දැන්ට count වෙන price එක කියන්නේ දැනට market එක යන price එකට long trade එකක් හරි short trade එකක් හරි open කරන්න. එහෙම නැත්නම් මෙතන limit කියන එක තේරුවොත් අපිට පුළුවන් අපිට කැමති price එකක් select කරලා ඒ price එකට ආවට පස්සේ trade එක open වෙන්න හදාගන්න. ඉතින් limit කියන එක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන අදාළ price එක type කරන්න එනවා. මෙන්න මෙතන market price එක තියෙනවා. මෙන්න මෙතන ඔයාලට අදාළ price එක type කරන්න පුළුවන්. ඔයා මෙතන type කරගන්න price එකට market එක ආවොත් පමණයි ඔයාගේ trade එක open වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් limit order එකක් දානවා නම් මෙන්න මේ විදිහේ limit කියන තැන touch කරලා මෙන්න මෙතන price එක දාලා ඔයාගේ trade එක place කරන්න. එහෙනම් අපි බලමු market කියන එක select කරලා market price එකෙන් කොහොමද trade එකක් open කරන්න කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ trade එකට දාන margin එක add කරන්න මෙන්න මෙතනට එනවා. මෙතන තියෙන cross USDT කියන එක. ඉතින් අපේ USDT balance එක මෙන්න මෙතනින් පේනවා. දැන් අපේ USDT balance එක නැත්තම් මෙන්න මේ plus icon එක touch කරලා අපිට පුළුවන් අපේ spot wallet එකේ තියෙන හරි එහෙම නැත්නම් funding wallet එකේ තියෙන හරි USDT ටික මෙන්න මේ විදිහට future wallet එකට transfer කරගන්න. ඉතින් ඔයාගේ future wallet එකේ balance එකක් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මේකට මුලින්ම deposit එකක් කරගන්න. deposit එකක් කරලා ඔයාගේ future wallet එකට මෙන්න මේ විදිහට ඒ ටික transfer කරගන්න. USDT ටික future wallet එකට transfer කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ transfer කරගත්තු USDT ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මුලින්ම කිව්වා මේ future trade වලින් අපිට market එක up වුණත් ඒ වගේ market එක down වුණත් ලාභ ලබන්න පුළුවන් කියලා. ඉතින් ඉදිරියේදී අපිට market එක up වෙනවා කියලා තීරණය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් loan position එකක් open කරගන්න. එහෙම නැත්නම් market එක down වෙනවා කියලා තීරණය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් short position එකක් open කරගන්න. ඉතින් ඔයා මේක කලින් තීරණය කරලා ඔයාගේ trade එක කොයි පැත්තටද දාන්නේ කියලා මුලින්ම හිතලා ඉන්න ඕනේ. මුලින්ම අපි උදාහරණයක් විදිහට limit order එක place කරලා බලමු. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන market කියලා තැනක්. අන්නේ market කියන තැන touch කරලා limit කියන එක select කරන්න. මෙන්න මේ විදිහට limit කියන එක select කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන market price එකට අනුව අපිට පුළුවන් අපේ price එක මෙන්න මෙතන type කරගන්න. අපි limit යටතේ loan position එකට එනවා නම් මෙතන market price එකට වඩා අඩු price එකක් තමයි type කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන open loan කියන එක touch කරන්න. ඒ වගේම අපි limit short position එකක් open කරගන්න ඕන දැන්ට තියෙන price එකට වඩා වැඩි ප්‍රමාණයක් මෙන්න මෙතන type කරලා අපිට පුළුවන් යට තියෙන open short කියන එක touch කරලා limit order එක face කරන්න. ඉතින් මෙතනදී market price එක නොමෙයි අපිට අවශ්‍ය price එක type කරලා තමයි මෙන්න මේ trade එක face කරන්නේ. ඉතින් අපි type කරගන්න price එකට ආවොත් විතරයි trade එක open වෙන්නේ. ඔයාලට මේ දැන්ට තියෙන price එක chart එකක් විදිහට බලන්නත් පුළුවන්. ඒකට වට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙනවා මෙන්න මේ විදිහට candlestick icon එකක්. ඒක touch කරන්න. ඒක ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට price chart එක බලන්න පුළුවන් candlestick වලින්. ඉතින් මේ chart එක අපිට time frame එක මෙන්න මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. 1 day, 4 hours, 1 hours, 15 minutes වලට වගේ අපිට මේ time frame එක මේ candlestick වලේ මාරු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට ඉදිරියේදී මේ market එක up වෙනවද එහෙම නැත්නම් down වෙනවද කියලා මේ chart එක බලලා තීරණය කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් එතනින් අපිට long position එකක් හරි එහෙම නැත්නම් short position එකකට හරි enter වෙන්න. එහෙනම් අපි බලමු දැන් කොහොමද trade එකක් open කරන්න කියලා. මුලින්ම අපි බලමු market order යටතේ trade එක paste කරලා trade එකක් open කරගන්න කියලා. මෙන්න මෙතන limit කියන එක touch කරලා ඔයා දාන්න මෙතනින් market කියන එක. මෙතන market කියන එක දැම්මට පස්සේ අපිට පුළුවන් දැන්ට තියෙන market price එකේම long position එකක් හරි short position එකක් හරි open කරන්න. ඊට පස්සේ මේ trade එකට දාන margin එක කොච්චරද කියලා අපිට පුළුවන් මෙතනින් type කරගන්න. උදාහරණයක් විදිහට ඩොලර් එකක් දානවා නම් ඔයා trade එකට මෙතන ඩොලර් එක type කරගන්න. ඉතින් මෙතනදී අපි leverage එක පාවිච්චි කරලා තියෙන හින්දා අපි මෙතනින් දාන margin එක leverage එකෙන් ගුණිත වෙලා අපේ trade එක open වෙනවා. ඉතින් මම මෙතන ඩොලර් එකක් දැම්මොත් මේක 75 leverage එක use කරලා තිබ්බොත් අපිට ඩොලර් 75 margin එකකින් trade එක open කරගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපි trade එකට දාන්නේ ඩොලර් 1යි. අපිට margin එක හම්බ වෙනවා තව ඩොලර් 75ක්. මොකද අපි මෙතනදී
මෙතනදි දාලා තියෙනවා ලෙවරේජ් එක 75 හින්දා අපිට 75න් මේ ට්‍රේඩ් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රේඩ් එකට දාන ප්‍රමාණය අපිට ඇඩ්ජස්ට් කරගන්න වගේම ටයිප් කරගන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙනවා මෙන්න මේ මාජින් එක දාන තැන ඊතලයක්. අන්න ඒක ඇදන් ගිහිල්ලා අපිට පුළුවන් 100% විදියට මාජින් එක ඇඩ්ජස්ට් කරගන්න. එතකොට අපේ ලෙවරේජ් එකත් එක්ක ඒක ඇඩ්ජස්ට් වෙලා හරියට පෙන්නනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලෝන් පොසිෂන් එකක් හරි එහෙම නැත්නම් ෂෝට් පොසිෂන් එකක් හරි ඕපන් කරන්න මාකට් ප්‍රයිස් එකෙන්. ඉතින් ඔයා මේ ට්‍රේඩ් එක ඕපන් කරනකොට හිතුමනාපෙට ඕපන් කරන්න එපා. මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් එකක් ඕපන් කරන්න. මම මේක උදාහරණයක් පෙන්වන්න අවශ්‍ය හින්දා තමයි මෙන්න මේ විදිහට ලෝන් පොසිෂන් එකක් මෙතනින් ඕපන් කරලා පෙන්වන්න යන්නේ. ඉතින් ඔයා මේ විදිහට නම් ට්‍රේඩ් කරන්න යන්න එපා. මම මේක පෙන්වන්න අවශ්‍ය හින්දා තමයි කරන්නේ. මේ විදිහට අපි පොසිෂන් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ ට්‍රේඩ් එක ඕපන් වෙලා තියෙනවා. ඉතින් අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවද ලොස් වෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ලොස් වෙන ප්‍රමාණය හරි ප්‍රොෆිට් වෙන ප්‍රමාණය හරි පෙන්නනවා. මෙතන 100% පෙන්නනවා. ඊට පස්සේ අපි දාපු ට්‍රේඩ් එක ලික්විඩේට් වෙන්නේ කොතනින්ද කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච ප්‍රයිස් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන්ට තියෙන මාකට් ප්‍රයිස් එකත් අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ට්‍රේඩ් එකට දාපු මාජින් එක වගේ දේවලුත් ඒ වගේම අපේ P&L වගේ දේවල් මේ හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන රන් වෙන ට්‍රේඩ් එකට ස්ටොප් ලොස් එකක් වගේම ටේක් ප්‍රොෆිට් එකක් දානවා නම් මේ TPSL කියන එකෙන් අපිට ඒව හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න ඕන නම් යටම තියෙන ක්ලෝස් කියලා තැනක් අන්නේ ක්ලෝස් කියන තැනින් අපිට පුළුවන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ක්ලෝස් කියන තැන ටච් කරලා පස්සේ ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරනවා නම් මේක 100%ක් දාන්න. එහෙම නැත්නම් කොටසක් ක්ලෝස් කරනවා නම් අදාළ ප්‍රමාණයට මේක ඇඩ්ජස්ට් කරලා ඔයාලට පුළුවන් යට තියෙන ක්ලෝස් කියන බටන් එක ටච් කරලා ඔයාගේ ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරගන්න. ඉතින් ওই විදිහට තමයි මාකට් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරගෙන ඒක අපි ක්ලෝස් කරගන්න. එහෙනම් බලමු ලිමිට් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එකක් කොහොමද ඕපන් කරගන්නේ කියලා. මෙන්න මේ ලිමිට් කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මේ ලිමිට් යටතේ ට්‍රේඩ් එක පේස් කරන්න කලින් අපි මෙතන මාකට් එක බලලා ඉමු. දැන්ට මේ කැනල් ස්ටික් වලින් මාකට් එක කොහොමද ඇතුල් වෙන්නේ කියලා මේ විදිහට බලමු. ඉතින් මේ chart එක අපිට මේ විදිහට full chart එක බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පහළ තියෙන ඊතලයේ ටච් කරලා මෙන්න මේ විදිහට half chart එක බලන්නත් පුළුවන්. ඒ විදිහට ඔයා මාකට් එක කොහොමද හැසිරලා තියෙන්නේ කියලා බලා ගන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න කොතනින්ද ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියලා. ලෝන් පොසිෂන් එකක් එන්ටර් වෙනවා නම් කොතනින්ද ඔයා එන්ටර් වෙන්නේ කියලා මේ විදිහට තීරණය කරන්න. ඉතින් මම උදාහරණයක් විදිහට පෙන්නන්න ලිමිට් ඕඩර් එකක් පේස් කරන්නේ. අපි මෙන්න මේ විදිහට දැන්ට මාකට් ප්‍රයිස් එක යන්නේ $3.27 මං තෝරපු coin fair එක. ඉතින් මම ලිමිට් ඕඩර් එකක් ෆේස් කරනවා $3.21 මගේ ට්‍රේඩ් එක ඕපන් වෙන්න කියලා. මෙන්න මේ විදිහට අදාළ ගාන ටයිප් කරලා USDT ප්‍රමාණය ටයිප් කරලා මම මේ විදිහට ඕපන් ලෝන් කියන එක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕඩර් එකක් විදිහට ඒක අපිට බලා ගන්න පුළුවන්. මේ ඕඩර් එක ඇක්ටිව් වෙන්නේ එහෙම නැත්නම් ට්‍රේඩ් එක පටන් ගන්නෙ මෙන්න මේ අපි උඩ ටයිප් කරගත්තු ප්‍රයිස් එකට මාකට් එක ආවොත් විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලිමිට් ඕඩර් එකක් ෆේස් කරන්නේ. මම මෙතන පෙන්නුවේ ලිමිට් ලෝන් ඕඩර් එකක් ෆේස් කරපු විදිය. ඒ විදිහටම ඔයාලට පුළුවන් ලිමිට් යටතේ ෂෝට් ඕඩර් එකක් ෆේස් කරන්න. ඉතින් ඒකට අපිට පුළුවන් මෙතන දැන්ට තියෙන ප්‍රයිස් එකට වඩා වැඩි ප්‍රයිස් එකකින් ලිමිට් ප්‍රයිස් එක ටයිප් කරලා අපිට පුළුවන් ඕපන් ෂෝට් කියන තැන ටච් කරලා ෂෝට් පොසිෂන් එකක් ෆේස් කරන්න. ඉතින් මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේර තැනක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉදිරියේදී අපි බලමු මාකට් එක හරියට ඇනලයිස් කරලා හරියට ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක අද පැහැදිලි කරේ හරියට ට්‍රේඩ් එකක් කොහොමද දාන්නේ කියන එක විතරයි. දැනට මේ දේවල් නොතේරුණා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට කැමති නම් පුළුවන් අපේ free signal channel එකට join වෙන්න. signal channel එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් ඒ වගේම ultimate future trade පටන් ගත්ත විදිහටම market analyze කරලා හරියට trade එකක් දාලා profit කරන්න කොහොමද කියලා විදිහට වීඩියෝ ලින්ක් බලමු. වීඩියෝ කොහොමද යන වීඩියෝ එක like කරන්න. අපේ